ඉතින් ආයුබෝවන් ඔයාලා අදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි මේ items ටික තමයි review කරන්න ඔයගලන්ට ගෙනාවේ. ඉතින් අපි බලමු එකින් එක ඒ items මොනවද කියලා. ඉතින් මේ මුලින්ම තියෙන්නේ Star Master machine එක. මේ ඉස්සෙල්ලත් අපි මේක ගැන ඔයගලන්ට review එකක් ගෙනාවා. මේක අපි මේ ඉස්සෙල්ලා sell කළේ රුපියල් 1500ට. හැබැයි අද අපි ඔයගලන්ට මේක දෙනවා රුපියල් 1000කට. ඉතින් අපිට මේ විදිහට තමයි මේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට අපිට Star Master machine එක බලා ගන්න පුළුවන්. මේ තියෙන Star Master machine එක. මේකේ ඔයගලන්ට බැටරි යූස් කරලත් මේක ඔන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්ට් එකට ප්ලග් කරලත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකට charging cable එක එනවා. මේක මෙතන ප්ලග් කරලා මේක ඔයගලන්ගේ charger එකට ප්ලග් කරාම මේක ඔන් වෙනවා. ඒ වගේම තව මේකට user manual එකකුත් ඔයාලට ලැබෙනවා. ඉතින් මේකත් ඔයගලන්ට අපෙන් ඕඩර් කරගන්න පුළුවන්. මෙතන දාලා තියෙන WhatsApp number එකට message එකක් දාලා ඔයගොල්ලෝ order එකක් place කරගන්න. ඒ වගේම මෙතන මේ පියන ඇරලා තමයි ඔයගලන්ට මේක ලස්සනට වටේට කැරගෙන බලා ගන්න පුළුවන්. ඔන් කරාට පස්සේ මේ ලස්සනට මේක තරු ටික ලස්සනට කාමරේ දැල් වෙන්න බලා ගන්න පුළුවන් පාටින්. මේ වගේ තමයි මේකේ ඩිසයින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකත් ඔයගලන්ට අපෙන් ඕඩර් කරගන්න පුළුවන්. අපි ඊළඟ item එක තමයි vintage T90 එක. ඉතින් මේකෙත් මේ විදිහට තමයි box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේකත් unbox කරලා බලමු. මේක තමයි box එකේ තියෙන්නේ. මේ විදිහට seal පකින් එන ටීම් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකෙත් user manual එක එනවා. ඒ වගේම මේකටත් charging cable එකක් එනවා. මෙතෙන්ට තමයි charging cable එක plug කරගන්න තියෙන්නේ. ඒ වගේම මෙතන තමයි on off switch එක තියෙන්නේ. ඒ වගේම මේ ටීම් එකට තල set එක තමයි මෙතන තියෙන්නේ. තල set හතරක් තියෙනවා sizes හතරකින්. ඒ වගේම මෙතන අපේ case rod ඇඳුනහම ඒ ඉවත් කරන්න මෙතන පොඩි බ්‍රෂ් එකක් එනවා. ඒ බ්‍රෂ් එක තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපි ඔන් කරගෙන බලමු. අපි සීල් පැක් එක නම් කැඩුවේ නැහැ. මේක ඔන් කරගෙන මේ ස්විච් එකෙන් තමයි ඔන් කරන්න තියෙන්නේ. ඔයගලන්ට ඇහෙනවා ඇති. ඔන් කරාම මෙතන කොළ පාට ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා. ඉතින් ඔය වගේ හොඳ ස්පීඩ් එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රයිස් එක කිව්වොත් මේක අපි ඔයගලන්ට දෙනවා රුපියල් 800කට. මේකේ නම් ස්ටොක් තියෙන තව පොඩි ප්‍රමාණයයි. ඉතින් ඉක්මනින් ඕඩර්ස් දාන අයට ගන්න පුළුවන්. ඊළඟ item එක තමයි මේ ඉලෙක්ට්‍රික් පම්ප් එක. මේක නම් අපේ ස්ටෝර් එකට අලුතෙන් එක්ුණ item එකක්. මේක නම් අපි එකයි ගෙන්නුවේ සාම්පල් item එකක් විදියට. ඉතින් මේක අපි මේ විදිහට unbox කරගෙන බලමු. මේ ටික තමයි box එකේ එන්නේ. මේ ඉලෙක්ට්‍රික් පම්ප් එකෙන් ඕගලන්ට කරන්න පුළුවන් ඕගලන්ගේ ලොරි එක වාහනෙන් එළියට පෙට්‍රල් ගන්න ඕන නම් මේ කෑල්ල පෙට්‍රල් ටැංකියට දාලා මෙතනින් බටයක් හයි කරාම ඒ පෙට්‍රල් ටික එළියට එන විදිහට තමයි තියෙන්නේ. නැත්තම් අපිට වතුර කෑන මෙතන වතුර මේ බට හෝස් එක මෙතනට හයි කරලා ඒ වතුර ටික එළියට ගන්න විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ කෑල්ලෙන් පුළුවන් ඒ හෝස් එක හයි කරලා ඒ හෝස් එක තද කරන්න තමයි මේක යූස් කරන්නේ. ඒ වගේම මෙතනින් තමයි ඔයගොල්ලෝ මේකට කරන්ට් එක දෙන්න ඕනේ. මේක තියෙන්නේ ඔයගොල්ලෝ වාහනේ බැටරියට සම්බන්ධ කරන් තමයි මේ කෑලි දෙක එන්නේ. මේක බැටරියට සම්බන්ධ කරලා ඔයගොල්ලෝ ගෙදරින් පිට වෙන තැනක කොහේ හරි ඉන්නකොට ඔයගලන්ට වාහනේ තෙල් ගන්න ඕන උනොත් එහෙම නැත්නම් කොහෙන් හරි තැනකින් වතුරටක් ගාලා ගන්න ඕන උනොත් මේකටක් ගාලා බැටරියට සම්බන්ධ කරා මේක ඒ අදාළ තැනට මේ කොටස බැස්සුවා. මෙතනින් තමයි ඒ වතුර හෝ තෙල් පිට වෙන්නේ. ඉතින් මේකෙන් ඒ තෙල් වලින් උනත් වතුර වලින් උනත් කිසිම රොඩු එන්නේ නැති වෙන්න තමයි මේ දැල එන්නේ. මේකෙන් පෙරිලා තමයි ඇතුලෙන් ඒ අදාළ ද්‍රව්‍ය එළියට එන්නේ. ඉතින් මෙතන තියෙනවා on off switch එකක්. ඉතින් මේක ඔයගලන්ට ගොඩක් යූස්ෆුල් වෙන item එකක්. මේක ඕනේ නම් අපිට ඕඩර් එකක් දාන්න. මේක වෙන්නේ රුපියල් 1750යි. ඉතින් අපි ඊළඟට මේ බලන්නේ earbud. මේ වගේ තමයි earbud packet එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් අපි unpack කරලා බලමු. මුලින්ම මේකට ඔයගලන්ට charging cable එක හම්බ වෙනවා. ඒ වගේම user manual එකක් හම්බ වෙනවා. මේ විදිහට තමයි user manual එක තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ earbud casing එක. ඉතින් මේක ඇතුලේ තමයි earbud දෙක ඉන්නේ. මේ තියෙන්නේ earbud දෙක. මේ විදිහට එළියට ගත්තට පස්සේ ලයිට් එකක් ඉන්ඩිකේට් වෙනවා. මේ දෙකේම ඔයගලන්ට බ්ලූටූත් මාර්ගයෙන් මේක කනෙක්ට් කරගන්න තියෙන්නේ මේකට. ඉතින් මේක ඔයගලන්ට අපි දෙනවා රුපියල් 1000කට. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් දැන් ඕඩර් එකක් දාන්න. මේ විදිහට තමයි එන්නේ. ලස්සනට හීරෙන්නේ නැති වෙන්න
මේ වගේ ඔයගලන්ට පාවිච්චි කරනකොට මේක ඉවත් කරලා පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ක්වොලිටි එකකින් තියෙනවා මැටීරියල් ප්ලාස්ටික්. ඉතින් අපි ඊළඟ අයිටම් එක තමයි වයර්ලස් ස්පීකර් එක. මේක වයර්ලස් බ්ලූටූත් ස්පීකර් එකක්. මේ විදිහට තමයි බොක්ස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් අන්බොක්ස් කරලා බලමු. මේ විදිහට පොලිතින් එකකින් ආවරණය කරපු ස්පීකර් එක ඔයගලන්ට මුලින්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට charging cable එකක් එනවා. ඉතින් මේ විදිහට තමයි වයර්ලස් ස්පීකර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඔයගලන්ට Bluetooth වලින් කනෙක්ට් කරගෙන සින්දු දාගෙන එහෙම නැත්නම් රේඩියෝ පහසුකම මේකේ ලබා දීලා තිනවා. ඒ වගේම TF කාඩ් සම්බන්ධ කරන්න පුළුවන්, USB සම්බන්ධ කරන්නත් පුළුවන්. මෙතන තමයි charging port එක තියෙන්නේ. මේ තියෙන්නේ on off switch එක. අපි මේක on කරගෙන බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔයගලන්ට ඇහෙන්නේ නැති මේකේ sound එක කොහොමද කියලා. ඒ වගේම මේකේ ලස්සන light indicator එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ switch හතර තියෙනවා. පිටිපස්ස මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක වෙන්නේ රුපියල් 800යි. මේකේ නම් ස්ටොක් තියෙන්නේ පොඩි ප්‍රමාණයයි. ඉක්මනින් ඕඩර්ස් දාන අයට ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟ අයිටම් එක මොකක්ද. ඉතින් අපේ ඊළඟ අයිටම් එක තමයි DM300ක wired mic එක. මේකේ බොක්ස් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකත් අන්බොක්ස් කරන් බලමු. අන්බොක්ස් කරාම මේ විදිහට තමයි ඔයගොල්ලන්ට බොක්ස් එකේ එන mic එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන on off switch එක තියෙනවා. මේ විදිහට තමයි mic එක තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන මේ තියෙන්නේ mic එකේ wire එක. ඉතින් මේක වෙන්නේ රුපියල් 850යි. මේකෙත් පොඩි ප්‍රමාණයක් ස්ටොක් තියෙන්නේ. ඕන කෙනෙක් ඉක්මනට ඕඩර් එකක් දාගන්න. ඉතින් මේ දෙක තමයි මේ බොක්ස් එකේ ඉන්නේ. මේ තියෙන්නේ ගොඩක් අය මගෙන් අහපු අයිටම් එකක්. මේක අපි එක වීඩියෝ එකක් දාලා ගොඩක් අය ඇහුවා මේක කොහොමද වැඩ කරන්නේ කොහොමද කියලා ගොඩක් අය ඇහුවා. ඉතින් අපි ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මම මේකේ ෆුල් රිවිව් එකක් ඔයගොල්ලෝ වෙනුවෙන්ම ගෙනාවා මේ වීඩියෝ එකෙන්. ඉතින් අපි බලමු. ඔයගොල්ලන්ට අපේ මේක මිලදී ගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මේක වැඩිදුරට විස්තර. ඉතින් මුලින්ම අපිට මේ වගේ තමයි කැමරාව බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන මේකේ කැම් එක. ඒ වගේම මෙතනින් තමයි power on off කරන ස්විච් එක තියෙන්නේ. මේක Wi-Fi හරහා ෆෝන් එකට කනෙක්ට් කරගන්නත් පුළුවන්. මේකේ නේම් එක තමයි 4K Ultra HD. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ ස්ක්‍රීන් එක. මෙතනින් තමයි charging port එක තියෙන්නේ. ඒ වගේම මෙතනින් තමයි TF card සම්බන්ධ කරගන්න පුළුවන් slot එක. මෙතන තමයි මේකේ බැටරිය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු මේක මේ විදිහට පියන ඉවත් කරගෙන පියන ඉවත් කරගත්තාම මේ වගේ තමයි බැටරිය බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ මේ කෑල්ලෙන් අපිට ඇද්දාම බැටරිය එළියට එනවා. මෙහෙම තමයි බැටරිය තියෙන්නේ. ඉතින් අපි නැවතත් ඒක සම්බන්ධ කරගමු. මේ විදිහට සම්බන්ධ කරගෙන ඉතින් ඔය ටික තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ස්විච් එකෙන් තමයි ෆොටෝ එකක් වීඩියෝ එකක් කැප්චර් කරගන්න තියෙන ස්විච් එක. ඒ වගේම preview next ස්විච් දෙක තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ waterproof casing එක. මේ කැම් එක ඔයගලන්ට වතුර යට වීඩියෝ කරගන්න ඕන වෙලාවට එහෙම නැත්නම් වැස්සේ කොහේ හරි යන වෙලාවක කැමරාව ආරක්ෂා කරගන්න වතුරෙන් ආරක්ෂා කරගන්න තමයි මේ ප්ලාස්ටික් casing එක එන්නේ. මේකෙන් පුළුවන් වතුර යට උනත් මේ කැම් එක හරහා මේ කැම් එකෙන් වීඩියෝ කරගන්න. මේ විදිහට තමයි මේ කෑල්ල මෙහෙට කරලා මේක ඕපන් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක ට්‍රයිපෝඩ් එකට මවුන්ට් කරගන්න ඕන කෑල්ල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ටික තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ බොක්ස් එකේ මේකට එන තවත් ඇක්සසරිස් ටිකක් තියෙනවා. අපි ඒක අන්බොක්ස් කරලා බලමු. මේ තියෙන්නේ තවත් ඇක්සසරිස් ටිකක්. මේ කේසින් එක නැතුව වෙන ට්‍රයිපෝඩ් එකකට මේක කැමරාව වෙනම සම්බන්ධ කරන්න ඕන නම් කැමරාව මෙතන සම්බන්ධ කරගෙන ට්‍රයිපෝඩ් එකට ඔයගලන්ට මේකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මේ ටූල්ස් ටිකෙන් ඔයගලන්ට යන බයික් එකක එහෙම නැත්නම් බයිසිකල් එකක කැමරාව මවුන්ට් කරගන්න නම් මේ ටූල්ස් ටික පාවිච්චි කරලා පුළුවන්. මේ විදිහට මේ බයිසිකල් එක හෝ බයික් එකේ හැන්ඩල් එකට මේක සම්බන්ධ කරගෙන කැම් එක මෙතන සම්බන්ධ කරගෙන ඔයගලන්ට යූස් කරන්න. ඒ වගේම මේකේ charging cable එක තමයි මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. තව මේකට බෙල්ට් එක උත් වෙනවා. ඒ වගේම
බොක්ස් එකේ තව ඔයගලන්ට මේවා සම්බන්ධ කරගන්න ඕන විදිය යූසර් මැනුවල් එකකිනුත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකේ ඔක්කොම විස්තර තියෙනවා මේ යූසර් මැනුවල් එකේ. ඉතින් ඔය ටික තමයි මේ කැම් එකේ ඉන්ක්ලූඩ් වෙන අයිටම්ස් ටික. ඉතින් මේක ඔයගලන්ට අපෙන් බයි කරගන්න පුළුවන්. ඉතින් මේක වෙන්නේ රුපියල් 12550යි. ඉතින් අපි දැන් බලමු මේ කැමරාව ඔන් කරගෙන මෙන්න මේ බටන් එකෙන් තමයි කැමරාව ඔන් කරගන්න තියෙන්නේ. මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ වගේ හොඳ ක්වොලිටි එකකින් ඔයගලන්ට මේ කැමරාව බලා ගන්න පුළුවන්. මේ පේනවා ඇති. මේ ලයිට් එක නිසා තමයි මේ පොඩ්ඩක් කලර් වැඩියෙන් පේන්නේ. ඉතින් මේ තියන්නේ මේ බටන් එක ප්‍රෙස් කරාම මේ විදිහට මෙතන රෙකෝඩින් වෙනවා. ඒ වගේම මේක ආයි ප්‍රෙස් කරාම ස්ටොප් වෙනවා. ඒ වගේම මේක ප්‍රෙස් කරාම ආයි මේක ෆොටෝ මෝඩ් එකට හැරෙනවා. මේ තියෙන ෆොටෝ මෝඩ් එක. මේ තියෙන අපි දැන් කැප්චර් කරපු වීඩියෝ එක. ඒක මේ විදිහට අපි ඔන් කරගත්තාම බලා ගන්න පුළුවන් වීඩියෝ එක. ආයි මේක එබුවාම වීඩියෝ එක ස්ටොප් කර ගන්න පුළුවන්. ආයි මේක එබුවාම අපිට මේකේ සෙටින්ග්ස් මේ විදිහට ඔයගලන්ට මේකේ රෙසලූෂන් 4ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ motion detection සයිකල් ඔයගොල්ලෝ සයිකල් එක යනවා නම් මේ සයිකල් රෙකෝඩ් ඔන් කරගෙන රෙකෝඩ් කරන්න පුළුවන්. ඒ ඔඩියෝ එක වෙනම රෙකෝඩ් කරන්න පුළුවන්. රේට් එක ෆොටෝ රෙසලූෂන් එක ඔයගලන්ට මේකෙන් හදන්න පුළුවන්. ඒ වගේම ඉමේජ් ක්වොලිටි එක ඔයගලන්ට මේකෙන් වෙනස් කරන්න පුළුවන්. හයි ක්වොලිටි ස්ටෑන්ඩ් ඉකොනොමි ඔය විදිහට ඒ වගේම කැප්චර් ටයිම් එකක් කැමරාවේ කැප්චර් ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඔය වගේ white balance හදන්න පුළුවන්. ස්ක්‍රීන් සේවර් තියෙනවා. auto power off තියෙනවා. ඒ වගේම language settings, data settings, Wi-Fi password, delete protect, beep sound ඔය වගේ ගොඩක් දේවල් මේ settings වල බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට තමයි මේකේ කැමරා ක්වොලිටි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ඔයාලන්ට අපි බයි කරගන්න පුළුවන්. ඔයාලන්ට පේනවා ඇති මේකේ කැමරා ක්වොලිටිය. එහෙනම් අපි ආයෙත් දවසක වීඩියෝ එකකින් හමු. මෙච්චරලා අපේ වීඩියෝ එක බලපුව ඔයගලන්ට ගොඩක් ස්තුතියි.